මං වගේ අලගෙඩියකුයි නෑ. මේ වගේ අලගෙඩියකුයි උෂ්ණත්වය අතර තියෙන සම්බන්ධතාවය දන්නවද? මෙන්න මේ අලගෙඩියේ ආහාර සංචිත වෙන්න රාත්‍රී කාලයේ අඩු උෂ්ණත්වය තමයි බලපාන්නේ. කොහොමද ඒක වෙන්නේ කියලා බලමුද? මෙන්න මේ අර්තාපල් අලගෙඩියේ උෂ්ණත්වය වැඩි වෙනකොට පුතේ උෂ්ණත්වය වැඩි වෙනකොට මෙයා හුස්ම ගන්න වේගය වැඩි වෙනවා. හරිද? එතකොට මෙයාගේ ශ්වසන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. එතකොට පුතේ මෙන්න මෙයා හුස්ම ගන්න වැය කරන්නේ මෙයාගේ සංචිත වෙලා තියෙන ආහාර. එතකොට මෙන්න මේ ශ්වසන ශීඝ්‍රතාවය වැඩි වුණාම මොකද වෙන්නේ? මේකේ තියෙන ආහාර ටික තමයි එයා වැය කරන්නේ මෙයාගේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය සඳහා. එතකොට මේකේ සංචිත වෙලා තියෙන ආහාර ප්‍රමාණය මොකද වෙන්නේ? අඩු වෙනවා. පැහැදිලි ඇති නේද මේක? හරි. එතකොට උෂ්ණත්වය අඩු වෙනකොට මොකද වෙන්නේ? මේකේ අනිත් පැත්ත. උෂ්ණත්වය අඩු වෙනකොට ශ්වසන ශීඝ්‍රතාවය අඩු වෙනවා. ශ්වසන ශීඝ්‍රතාවය අඩු වෙනවා. මෙන්න මේ ශ්වසන ශීඝ්‍රතාවය අඩු වෙනකොට සංචිත වෙලා තියෙන ආහාර ප්‍රමාණයත් වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට මෙන්න මේ අලගෙඩියක ආහාර සංචිත කරගන්න වැදගත් වෙන්නේ රාත්‍රී කාලයේ අඩු උෂ්ණත්වය.